වෙසක් මහා තොරණ බුද්ධ ප්‍රඥාවේ බලෙන් ඔබ වේ. ඒ අනුව ඔබ හැම දෙනා හමු වේ. බෝධිරාජ කුමරුගේ පුවත කියවේ. වෙසක් මහා තොරණ ප්‍රදර්ශනය. බෝධිරාජ කුමාර කතාවත. බෝධිරාජ කුමාර කතාවත. බෝධිරාජ කුමරා යනු බිම්බිසාර මහරජතුමාගේ එකම පුත්‍රයාය. ඔහු නොයෙක් රජකුමරුන් අතර ප්‍රසිද්ධය. යස ඉසුරෙන් බැබළුණේය. ඔහු සිය පියරජු වගේම බුදුහිමිගේ හොඳ දායකයෙක් විය. උදේ හවා විහාරයට ගොස් බුදුන් වඳින ලදී. බණ අසන ලදී. බුදුපාමොක් සංඝගණට දානය පිරිනමන ලදී. මෙම වෙසක් මහා තොරණේ අංක 1 තරණ රූපරාමුවෙන් අපට පෙන්වා දෙන්නේ පින්වත් බෝධිරාජ කුමරා සිය ආදරණීය කුමරියද සමග ගොස් බුදුන් වහන්සේගෙන් බණ අසන අවස්ථාවක්. සාදු සාදු ඔබ නරඹන වෙසක් තොරණ එය නරඹන හැම දෙනාට වේවා තුනුරුවන් සරණ. බෝධිරාජ කුමාරයා පිළිබඳ ඉන් කියවෙනවා සම්මා සම්බුදු හිමිගේ ඔහු දායකයෙකු වෙනවා. බිම්බිසාර පිය රජු මෙන් බෝධිරාජ කුමරුවාද උදේ හවා බුදුන් වඳී නොමැතිව හද තුල ප්‍රභේද. දෙමව්පියන් හට කීකරු පුතෙකි බෝධිරාජ කුමරු ඔහු රජවාසල තුල ගත කරන්නේ දිව්‍යඥ සොඳුරු. පිය රජු හට මව් බිසවට ආදරයක් හිතේ ඇති බෝධිරාජ කුමරා ඔවුනගේ පෙම්බර පුතා වෙති. ඔහු ඉදිකල සුවිසල් මාලිගාව ලස්සන බලන්න කෝක නදය එහි නම කවුරුත් එය හිත තුල රඳන්න. අහසේ පියඹන්නට යන මාලිගයක් ලෙස පෙනේය. අරුම පුදුම එහි ලස්සන නරඹන අය හට දැනේය. මොන සම්පත තිබුණද දරු සම්පත නැති බෝධිරාජ ඉන්නේ කල කිරීමෙන් යහීනව ගොස් බලය තේජ. බෝධිරාජ කුමාරයට දරුඵල නැතිවීම බිම්බිසාර රජයුවල තුළද ඇති කළේ බලවත් කනගාටුවක්. අංක 2 දරන රූපරාමුවෙන් දර්ශනය කරවන්නේ ඔවුන් දෙපළ ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අවස්ථාවක්. ස්වාමීනි බිම්බිසාර රජතුමනි, ඇයි දේවිය? මගේ හිතට නම් කිසිම සැනසීමක් සතුටක් නෑ ස්වාමීනි. දේවියට පමණක් නොවෙයි දේවිය. මගේ හිතටත් නැහැ කිසිම සැනසීමක්. බෝධිරාජ පුත් කුමරු හිතා හිටින්නේ තමන්ට දරු සම්පත් නැත්තේ දූ කුමාරිගේ වරදක් නිසාය කියා. දූ කුමාරි හිතාගෙන සිටින්නේ බෝධිරාජ කුමරුගේ වරදක් නිසා බව. අනේ ස්වාමීනි බිම්බිසාර රජතුමනි, අපට කළ හැකි දෙයක් නැහැ නොවැ දේවිය.
අපි කුමක් කරන්නද? අපිට පුළුවනයි දරුඵල ලබා දෙන්න. ස්වාමීනි, ඒක ඒ දෙන්නගේම අවාසනාව. ඒ දෙන්නගේ පමණක් නොවෙයි. බැලුවාම අපි දෙන්නගෙත් අවාසනාව දේවිය. අපි බෝධි පූජා පැවැත්තුවා. දෙවිවරුන්ට බාරහාර වුණා. මාලිගාවට වැඩම කරවා බුදුපාමොක් මහ සංඝනට මහා දන් පිරිනැමුවා. නමුත් කෝ දරුඵල ලැබුණා. අංක 3 දරන රූපරාමුව පෙන්වා දෙන්නේ බිම්බිසාර රජබිසව සහ බෝධිරාජ කුමරා කාමරයක් තුලට වී කතා කරමින් සිටින අවස්ථාවක්. මව්බිසව හා තරුණ පුතා මේ සාකච්ඡා කරන්නේද බෝධිරාජ කුමරුට හා එම කුමාරියට දරුඵල නැතිවීම පිළිබඳවයි. රජ පවුලකට දරු සම්පත් නැතිවීම පින්වතුනි පෘථග්ජන අපට වගේ නෙවෙයි. එය ඔවුන්ට තදින්ම දැනෙනවා. පුත් කුමරෙක් සිටී නම් රජ පරපුරටත් ලැබෙන්නේ ඉමහත් ශක්තියක්. බෝධිරාජ කුමරුට සහ කුමරියට දරු සම්පත් නැතුව පත්වී ඇත දුකට. මොනවා කරන්නද පෙර කළ කරුමයට කළ හැකි කිසි දෙයක් නැත අප කිසිවෙකුට. අංක 4 දරන රූපරාමුවෙන් අපට දර්ශනය කරවන්නේ බෝධිරාජ කුමරා සහ කුමරිය සක්මන් මළුවේ එහාට මෙහාට ඇවිදිමින් තමන්ට දරු සම්පත් නැතිවීමේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ අන්දමයි. සක්මන් මළුවට පැමිණ එහෙ මෙහි ඇවිද්දට අපට තියෙන ප්‍රශ්න නැති වී යන්නේ නැහැ කුමරිය. ස්වාමීනි බෝධිරාජ කුමරුනි, ප්‍රශ්න නැති වී යන්නේ නැහැ. නමුත් ප්‍රශ්න යටපත් කරන්න පුළුවන්. යටපත් කරලා මොකක්ද ඇති ඵලය? හිත හදාගන්න පුළුවන්නේ. මව්බිසව කියනවා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ අහවල් දෙයක් කරන්නද කුමරනි? උන්වහන්සේ මහා ජීවකයාන කෙනෙක්. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවලු උන්වහන්සේ ළඟ. කවුද කියන්නේ කුමරුනි? කවුරුත් කියනවා. මට නම් බෑ එය පිළිගන්න. ඔබ කැමති දෙයක් කරන්නකො කුමරුනි. මම කැමති දෙයට ඔබේ කැමැත්තද තිබිය යුතුයි. එහෙම නේද? මම කැමති ඔබ කියන කරන ඕනෑම දෙයකට. බෝධිරාජ කුමරා සිතන්නේ දරු සම්පත් නැත්තේ කුමරියගේ වරදින්නේ කියා. කුමරිය සිතන්නේ කුමරුගේ වරදින්නේ කියා. ඉතින් දෙදෙනා අතර ගැටුම් ඇති වෙනවා. මේ తত্ত্বය අපේ රටට උනත් පොදුයි නේද පින්වතුනි? දරුවන් දරු සම්පත් නොමැති පවුල් කොපමණ ඉන්නවද? බුදුදහමට අනුව නම් නිගමනය කරන්න තියෙන්නේ පෙර කළ අකුසල් නිසා දරුඵල නැති වූ බවයි. දරු සම්පත් ප්‍රශ්නය මොහොතකට යටපත් කළ බෝධිරාජ කුමරා ලොව කිසි තැනක නැති අන්දමේ අතිශය ලස්සන මාලිගයක් තැනීම ආරම්භ කළා. ඔය අංක 5 දරන සිතුවමේ සිත්තම් වන්නේ එම අරුම පුදුම මාලිගය. ඈත සිට බලන අයෙකුට එය දිස්වන්නේ
අහසේ පියාඹන්න සූදානම් වන මාලිගාවක් විදිහට. මේ මාලිගාවේ නම කෝකනද. කෝකනද මාලිගාව දෙස බලාගෙන සාකච්ඡා කරමින් සිටින බෝධිරාජ කුමරා සහ කුමරිය අපට පෙන්වා දෙනවා අංක 6 දරන රූපරාමුව. මොනවද කරුණු ඔවුන් එක්තැන් වී සාකච්ඡා කරන? කුමරිය, ඇයි ස්වාමීනි බෝධිරාජ කුමරුනි? අපේ කෝකනද මාලිගාව ලස්සනයි නේද? ඇත්ත වශයෙන්ම ලස්සනයි. ඈත සිට මාලිගය දෙස බලන්නෙකුට පෙනෙන්නේ එය අහසේ ඉගිල යාමට සූදානම්ව සිටිනවා වගේ. දැන් ඉතින් මාලිගයට ගෙවදීමේ මංගල්‍යත් සූදානම් කළ යුතුයි නොවේ මහා ඉහලින්? අපි බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනමමු බෝධිරාජ කුමරුනි. මම කැමතියි. අපි රන් නූලෙන් වියන ලද අගනා පාවාඩයක් සූදානම් කොට බුදුන් වහන්සේ ප්‍රධාන මහා සංඝ ගණ ඒ මතින් මාලිගයට වැඩම කරවමු. අගේ කුමරුනි අගේ. අපි ප්‍රාර්ථනාවක්ද කරමු කුමරිය. පාවාඩය උඩින් වැඩම කරන බුද්ධ ආනුභාවයෙන් අපට දරු සම්පතක් ලැබේවා කියා. අනේ ඒකනම් හරිම අගේ බෝධිරාජ කුමරුනි. ඉතාමත් අගේ. මාලිගයට ගෙවදින මංගල්‍යය මහත් ඉහලින් පැවැත්වීමට බෝධිරාජ කුමරා සහ කුමරිය සැලසුම් කළා. බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ ගණට මහා දානයක් පිරිනැමීමයි ආරම්භය. රන් නූලෙන් වියන ලද පළසක් පාවඩය ලෙස මාලිකාව දක්වා එලන්නටද තීරණය කළා. ඒ පාවඩය උඩින් වැඩම කරන බුදුන් වහන්සේගේ අනුහසින් දරු සම්පත් ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනාවක්ද කරන්නට රජ දෙපළ සිතාගෙන සිටියා. නමුත් පින්වතුනි අංක 7 දරන රූපරාමුවෙන් බලාගන්න බෝධිරාජ යුවලගේ අවාසනාව. බුදුරජාණන් වහන්සේ අති විශේෂ පාවඩය නොපාගා පාවඩය මුල නැවතිලා. දැන් මොනවද කළ යුතු? පාවඩය අකුලා එතනින් ඉවත් කළාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මාලිගය තුළට වැඩම කළා. එසේ වැඩම කොට දන් වළඳන ආකාරය අපට පෙන්වා දෙනවා අංක 8 දරන රූපරාමුව. සාදු බුදු හිමි සහ මහා සංඝ ගණ දන් වළඳන මේවා හොඳ වැඩය බෝධි කුමරාට පින් කරන බෝධි රාජ කුමරා සහ කුමරිය හරි සන්තෝෂෙන් බුදු හිමි හට දන් දෙයි දරු සම්පත ගැන විශ්වාසෙන් විශේෂරන් පාවඩයක් සම්බුදු හිමි හට එළුවා එය හිමි පාගන වාදයි හරි විශ්වාසෙන් බැලුවා බුදු හිමි නෑ එය පෑගුවේ එහි මුල් තැන නතර වුණා ලොකු පුදුමයකින් ඒ දෙස බැලුවා එහි සියලු දෙනා සැක සහිතයි දැන් බැලුවම දරු සම්පත් ගැන හීනය එනමුත් නෑ යටපත් කෙරුවේ ඒ පිළිබඳ මානය දරු සම්පත් නැතුව යාම අවාසනාවකි කුමරුගේ ඒ වගේම අවාසනාවකි රූබර කුමරි අනේ ඉතින් මොනවා කරන්නද කොයි කාටත් දුකයි එන්න එන්න ලියලනවා
සම්පතක් ලැබේවාය පතමු බෝධිරාජ කුමරාට දරු සම්පත් ඇතැයි සිතමු. දානය වැළඳීමෙන් පසු බෝධිරාජ කුමාරයා බුදුහිමි සමග කතා කළ ආකාරයයි අපට අංක 9 දරන රූපසිතුවම විදහා දක්වන්නේ. අවසරයි මට භාග්‍යවත් බුදුරජාණන් වහන්ස. අවසරයි බෝධිරාජ කුමාරයිනි. ඔබ වහන්සේ වෙතින් ප්‍රශ්නයක් විමසුවාට වරදක් නැද්ද? නැත. අහන්න ප්‍රශ්නය. ඔබ වහන්සේ ඇයි ස්වාමීනි අර විශේෂ පාවඩය උඩින් මාලිගයට වැඩම නොකළේ? වැඩම නොකළේ බෝධිරාජ කුමරුට කිසිම දාක දරු සම්පතක් නොලැබෙන නිසා. ඇයි ස්වාමීනි මට දරු සම්පත් නැත්තේ? ගිය ආත්මයේ විශාල වශයෙන් පව් කළ නිසා. කුමක්ද ස්වාමීනි මම විශාල වශයෙන් කළ පාපය? මම බෝධිරාජ කුමරුන්ට පහදා දෙන්නම්. යාපති. එක ආත්මයක බෝධිරාජ කුමරු රුවල් නැවකින් ගමන් කරමින් උන්නා. කුණාටුවකින් නැව විනාශ වුණා. කුමරු මූදේ තනියම පීනා ගොස් පාළු දූපතකට ගොඩ වුණා. එහිදී දිනපතාම මරාගෙන කෑවේ බඩවැටි පුරා සිටි කුරුල්ලන්ගේ බිත්තර. ඒක තමයි කුමරුනි කළ මහා අකුසලය. සම්මා සම්බුදු හිමිපාණන් බෝධිරාජ කුමරුට පෙර අත්භවය පිළිබඳ විස්තර කොට දුන් පරිදි රුවල් නැවක් මුහුදේ කුණාටුවකට අසුවී මහ මුහුදට විසිවුණු බෝධිරාජ කුමරා මහ මුහුදේ තනිවම පීනන හැටි දර්ශනය කරවන්නේ අංක 10 දරන රූපරාමුවෙන්. අංක 11 දරන රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ මහමුහුදේ පීනා ආ බෝධිරාජ කුමරා දූපතකට ගොඩ බැස සිටින අන්දමයි. ඒක මහා පාළු දූපතක්. ආහාරයට ගන්න කිසිවක් නෑ. බෝධිරාජ කුමරා කුසකින්න දරාගෙන ගස් කොළන් සහ බඩවැටිවල පවා සොයා බැලුවා ආහාරයට ගන්නට යමක්. කුමරුට දකින්න ලැබුණා බඩවැටි පුරා සුදට සුදේ කුරුළු බිත්තර නම් තිබෙන බව. ඔහු ඒවා එකතු කර කෑමට ගත්තා. ගල් හප්පා ගින්දර ලබාගෙන කුරුළු බිත්තර පුලුස්සා කන්න පටන් ගත්තා. රහ කර කර කෑවා මිස හිතුවේ නෑ එයින් පව් පිරෙන බව. ඔය අංක 12 නැත්නම් අවසන් රූපරාමුවෙන් පෙන්වා දෙන්නේ බෝධිරාජ කුමරා කුරුළු බිත්තර ගොඩක් අසල සිටින අන්දමයි. බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමරුට පහදා දුන්නා මෙන්න මේ කුරුළු බිත්තර කෑමෙන් සිදු කරගන්නා ලද පාපය පරිසම් දෙන නිසා කිසිම දාක දරු සම්පතක් නොලැබෙන බව. බුදු සරණ වේවා දම් සංඝ සරණ වේවා ඔබට සිත දීවා සුබ වෙසක් මඟුලක්ම වේ